Samiduni samang bahaduru tung siting piwituru wadim siripapium niraturu budun tatnu daham kanda navaloturu tung siting garu saru yutuwa nama dim siting piwituru gating kahawata daru siting kelesung kaladuru sil guneng piwituru wadim maha sanggaruana niraturu dasamase urekatwa poseti uddikaranang ayudigang wasesatang matu padang nama mahang sadu 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 maha bambute samakala guna piri mauni hada tula mauge guna miniwala palandavami bati siting obegela mage adara niya amme dasamasak kuta අසුන් ගෙන සිටින අපේ සියලුම දෙනාට අපි මතක් කර සිටිනවා මේ ශාලාවට එතුමන් රැගෙන ඒ වගේම
අපදායක සභාව දහම් ආගමික අංශයේ නියෝජනය කිරීමේ කැටිරාව කලාපේ ස්කෝරේ කැටිරාව ගේර මහත්මයාණන් ප්‍රදේශයේ අදහසක් ඇති වුණා අපේ මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරුතර දලිවේ සුමනරත්න මාහිමිපාණන්ට අදහසක් ඇති වුණා තවත් පියවරක් ඉස්සරහට තියන්නට ඕනේ කියලා මව්ගුණ පතුරවන්නට ඕන අම්මගේ අගය පතුරවන්නට ඕන අම්මලා තාත්තලා අද වැඩිහිටි නිවාස වලට පමනුවන කාලයක අම්මාවරුන්ගේ අගය පෙන්වන්න ඕනේ කියලා උන්වහන්සේට අදහසක් ඇති වෙලා කතා කළා. දායක සභාවේ දායක මහත්වරුන්ට සුගත ඥාන භාවනා වැඩසටහනේ සමාජික මහත්තුන්ට කතා කරලා මං කැසට් පටයක් නිර්මාණය කරනවා. ඒකෙන් අපි පටන් ගන්න ඕන මේ ප්‍රදේශයේ සත්පුරුෂ ජනතාවක් ඇති කරන්නට කුඩා දරු පිරිසක් ඒ අයගේ සිත් සතන් වලට හොඳ අදහස් දෙන්නට ඕන කියලා උන්වහන්සේගේ බලාපොරොත්තුවක් තියෙන බව අපට ප්‍රකාශ කළා. ඒ අනුව අපේ ගරුතර කොටිකාවත්ත ස්වාමීන් වහන්සේ ඇතුළුව ඒ උන්වහන්සේලාගේ පිහිටෙන් අම්මා කියන කැසට් පටයක් නිර්මාණය කළා. දෙකිනේ එතුමා රජරට කෙනෙක් එතුමා පිළිගන්නවා එතුමාගේ උදව් උපකාර අපිට වෛද්‍යවරයෙක් වශයෙන් තාමත්ම වැදගත් කෙනෙක්. මේ හැම දෙනාම වෙනුවෙන් මම තාමත්ම අපිට පොලිසිය වලින් අපිට සහයෝගය ලැබිලා තියෙනවා. ඒ හැම දෙනාම ඉතසිතින් මතක් කරන අතර සාදරයෙන් පිළිගන්නවා ගෞරවයෙන් දෙනවා. අපිට උදව් පදව් ලැබුණා. මේ ප්‍රජාතුන් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තු වුණා සුගත ඥාන භාවනාවේ හේතුන් ඇතුළේලා ඉන්නේ. එදී අපි ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගැනීමට තිබුණා. අපේට අපෝජනය කරන රශ්මි මහමුද් මහත්මයා අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ ප්‍රෝත්‍යාංශේ භාරව සිටින උපාලි තිලකරත්න මහත්මයා ප්‍රධාන මන්ත්‍රීවන ගරු උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර විශ්‍රාම සාදු කුස්කාරු ප්‍රදේශක විවිධ මහත්මයාගේ ඌවෙල්ලස් පළාතේ උපතලබල දැලිවනම් මොරාගල දිස්ත්‍රික්කයේ දැලිව ගමේ උපතලබල ඌවෙල්ලස් ප්‍රධාන සංඝනායක ධම්මාවාස නායක හඳුන්වන්නේ ගෝලනම ඇටියට සිසාරා ධර්ම පිපාසයෙන් පෙළෙන ප්‍රචාරක කටයුතු ආරම්භ කළා. උන්වහන්සේ මේ ආගමික කටයුතු අවත පළාත්වල දෙමින් ලංකාවේ ආරාධනා අපි සමග අදහස් ප්‍රකාශ කළා. උන්වහන්සේ සමග නිරන්තරවම සිටින අපි ඒට පිටපත අනුව උන්වහන්සේට මේ කිසිදු දෝෂයක් නොවන බව මේ තුලින් රටට පරපුරට අනාගතයට එදා සහ අද කාලීනව මෙවැනි කැසට් පටයක් කිරීමේ ඇති වැදගත්කම උන්වහන්සේ මෙම අපට දුටු නිසා උන්වහන්සේ දිරිගැන්වීමට අපට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මල්පල ගැනුණු අවස්ථාවක් හැටියට මේ අවස්ථාව දකින අතර අපට ඒ සඳහා විශේෂයෙන්ම තාක්ෂණික අංශයෙන් සංගීතමය පැත්තට මේ අවස්ථාවේදී ලබා දීමට හැකි වුණේ අපට සහයෝගය දක්වපු අපිටවත් සංගීත ජයස් මහත්මයා නිසා බව මතක් කරමින් ඔබේ සමනට ඉදක් අම්මා සසර පුරා සැබෑ සෙනෙහස උරුම කරගත්
ජීවිතේ දුරගමන ඇරඹු අනන්ත වූ මව්වරුන් මේ උතුම් මිනිස් ලොව සුව විඳින්නට මට මෙන් ඔබට මොහොස පිරිනැමුවා නොවේද? පටිය පිළිබඳව එහි අන්තර්ගතය පිළිබඳව තිබෙන කරුණු කාරණා මොනවද? අපේ ස්වාමීන් වහන්සේ මේ කැසට් පටිය නිර්මාණය කළේ බලාපොරොත්තුව අභිමතාර්ථය කුමක්ද පිළිබඳව තමයි මගේ අද මේ කතාවෙන් මා විස්තර කරන්නේ. ප්‍රථමයෙන්ම මා විස්තර කළ යුතු වෙනවා මේ කැසට් පටියේ නිමිත්ත. මීට කලිනුත් මේ අදහස ප්‍රකාශ වුණා. මේ කැසට් පට්ටිය අපේ ගරු ස්වාමීන් වහන්සේ නිර්මාණය කළේ මීට පෙර මේ අම්මා කියන කෘතිය පොත නිර්මාණය වෙලා තිබුණේ පද්‍ය ගායනා වශයෙන්. මොණරාගල මධ්‍ය මහාවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී පූජ්‍ය කන්දඋඩ පංගුවේ සෝබිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත අම්මා කියන පොතින් තමයි මේ කැසට් පටියට මම් පෙත් හෙළි කළේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අර මණිකක් උපදමලා ඒක දිස්නේ දෙන තත්ත්වයට පත් කළා වගේ තමයි අර පොතින් ඒ අවශ්‍ය කරුණු කාරණා රැගෙන මේ කැසට් පටිය දහම් පඬුරක් වශයෙන් ඔබ වෙත ඉදිරිපත් කරලා තියෙනවා. අපි ගුවන් විදුලියේදී අම්මා පිළිබඳව විවිධ ගීත අහලා තියෙනවා. ඒ අතරින් මට මතක් වෙනවා මේ අවස්ථාවේදී කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා, ඒ වගේම සුනිල් නිදිරිසිංහ මහතා ගායනා කරන දෙවෙනි බුදුන් ලෙස ලොවටම උවම් කළ ලොවම පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා. මේ ගීතේ ගායනා කරනකොට සුනිල් නිදිරිසිංහ මහත්මයා ඒ අම්මා කියන වචනේ උච්චාරණය කරනකොට අපි කොයි කාටත් අම්මා පිළිබඳව ගෞරවනීය හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම සිංහල ගීත සාහිත්‍යයේ ඊටම විශිෂ්ට ගීතයක් තියෙනවා අම්මා පිළිබඳව ඉදිරිපත් කරපු. රාම්බණ්ඩා සෙනවිරත්න සෝයින් රචනා කරපු නැසීගිය ගුණදාස කපුගේ මහතා ගායනා කළ දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සත් තුරුලේ හංගාගෙන ඔබ තෙමුණා අම්මී. පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. තවත් ගීතයක් තියෙනවා. කලා වැවේ නිල් දියවර අපේ අම්මා. කරුණාරත්න දියුල්ගනේ මහතාගේ ගීතය. නන්දා මාලනී මහත්මිය ගායනා කරන අම්මාවරුනේ ගීතය. මේ ගීත ශ්‍රවණය කරනකොට අපි කොයි කාටත් අපේ අම්මාගේ තියෙන ගුණ සමුදාය විශිෂ්ටත්වය වටිනාකම අපට තේරෙනවා. ඒ වගේම තමයි අපේ දැලිවේ සුමනරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත අම්මා කැසට් පටය ඔබ ශ්‍රවණය කළොත් ඔබට නිරායසයෙන්ම අම්මා පිළිබඳ ගුණ සමුදායක් සිතුවිලි සමුදායක් ඔබේ හදවතට ඇතිවෙනවා නොඅනුමානයි. ආදරණීය අම්මේ අම්මාගේ වටිනාකම අම්මාගේ ගුණ සමුදාය මාතෘත්වය දාරක සෙනෙහස පිළිබඳව රසිකයා සහෘදයා දැනුවත් කරලා ඒ තුලින් මව්වරුන්ට ගෞරවනීය සමාජ ක්‍රමයක් ලබා දීම තමයි අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලික අරමුණ උනේ. මේකේ මිනිමුතු තිබුණත් පරපුරෙන් සතු කියලා දාන්න. රන්ටිදී අපේ අම්මලා රට යන්නේ නැහැ. දාරක සෙනෙහස තියෙනවා රසකර නොයෙකුත් කාලේ කතා කීවේ අම්මා. අපිට මතකයි. එදා අම්මලා අපේ දරුවෝ සතා සීපාවට අපේ පරිසරයට ගරු කරන ඒ අනුව වැඩි වෙලා කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මම ප්‍රදේශයේ
ස්වාමින්ද්‍රයන් වහන්සේ කෙනෙක් වශයෙන් අප ප්‍රදේශයේ කෙනෙක් වශයෙන් මේ වාගේ නිර්මාණයක් රටට ඉදිරිපත් මේවා අනුගමනය කරලා සාමකාමී සමාජයක් අපේ දරු පරපුර රැකගමු. ඒ අනිත් පැත්තෙන් තමුන්නාන්සේලා ඒ ගැන දැනුවත් කිරීම පිළිබඳව විශේෂයෙන් උන්වහන්සේට ස්තුති වෙනවා. මේ පළාතේ මේ විහාරස්ථානයේ කෙරෙන සෑම ආගමික කටයුත්තකදීම උන්වහන්සේ මනුෂ්‍යයා හැදීම නැත්නම් මිනිහා හදලා රට හදන කෙනේ පරමාර්ථය පෙරදරි කරගෙන මිනිසාගේ සිත් ගති පැවතුම් සිරිත් විරිත් යහපත් ආකාරයට සාදා ගැනීමේ උදාර බලාපොරොත්තු ඇතුව විශාල ආගමික මෙහෙවරක් මෙම විහාරස්ථානයේ සිද්ධ කරනවා. මම දන්න හැටියට අවුරුදු 4ක් 5ක් තිස්සේ භාවනා වැඩසටහනක් මෙහෙවමින් මාසිකව විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන ඒ කටයුතු සම්බන්ධ කරගෙන මිනිසා හැදීම කියන උතුම් පරමාර්ථය තමයි මූලික කරගෙන කටයුතු කරන්නේ. ඒ පරමාර්ථයේ එකක් තමයි මේ අම්මා පිළිබඳව ගුණ වෙනුමක් නැත්නම් අම්මාගේ වටිනාකම පිළිබඳව මේ ජනතාවට අපේ දරුදරියන්ට උන්වහන්සේ ලබා දීමට උත්සාහ කරන්නේ. අම්මා කිව්වම අපි දන්නවා අපි ගෙදර බුදුන් කියලා අපි කියන්නේ බුදුහාඳුරෝ ගාවට ඊළඟට අපේ ගෙදර ඉන්න කෙනා තමයි අම්මා. අපි අම්මා ගැන නොයෙකුත් විදිහට ගුණ වර්ණනා කළත් අම්මාගේ වටිනාකම අවබෝධ කරගෙන තිබුණත් ඇතැම් අවස්ථාවල අපිට දකින්න ලැබෙන අහන්න ලැබෙන අම්මලාට නූතන දරු පරපුරෙන් සිදුවෙන විපත් ඒ වගේම අකටයුතු වැඩ පිළිබඳව අපිට නොයෙක් අවස්ථාවලදී අහන්න දකින්න ලැබෙනවා. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් නැත්නම් ලේකම් වශයෙන් මා වෙත පැමිණිලි නැත්නම් ඒ විශේෂයෙන් ඉඩම් සම්බන්ධ කටයුතු වලදී අම්මාගේ தත්ත්වය කුමක්ද කියන එක සමහර අවස්ථාවල මට ඉතාමත්ම කනකාටුවටපත් වෙනවා. මේ වර්තමාන දරු පරපුර අම්මා කෙරෙහි ඇති වෙන තියාගෙන තියෙන தත්ත්වය කුමක්ද කියන එක. අපි ඒ කාලේ අම්මා කිව්වම මට මතක් වෙනවා සුදු කයිපන්තියේ කේ.එස්. මහත්මයා කියලා තිනා ඒ දවස්වල කිව්වා බඩගිනි වෙලා මම ගිය කල පුතුගේ ගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මානුබල කියලා ඒ කාලේ කිව්වා. ඒ කාලේ අම්මලාට ඒ විදිහට කතා කරන්න අවස්ථාවකුත් තිබුණා. මැනලා නෙමෙයි කිරි දුන්නේ ඒ කාලේ හැටියට තමන්ගේ දරුවන් කියලා හිතාගෙන ඒ අවස්ථාවේදී දරුවන්ව හදා වඩා ගත්තා. නමුත් නූතන අම්මලාට මේ කතාව කියන්න පුළුවන්ද කියන එක අපි පොඩ්ඩක් විමසිල්ලට භාජනය කරන්න වෙනවා. මට ඒක අවස්ථාවකදී අහන්න ලැබුණා කවියක් මේ විදිහට කියන නූතන දරුවෝ ඒ කවියට මම මේක උදාහරණයක් වශයෙන් කියන්නේ මම මේ දරුවන්ට මේ විදිහට කියන්න කියන නෙමෙයි මේ කාටවත් දැනගන්න. අම්මට මතක් කරලා මම නොදුන්නට මතකයි නේද කිරි දුන්නටි මෙමාහට පිටිටින් එකෙන් පිටි අරගෙන හැන්දකට මැනලා නොවේද කිරි දුන්නේ අම්මේ මට. මේ නූතන අම්මලට ඒ කතාව අද අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අද தත්ත්වය වෙලා තියෙන්නේ. ඒක දෙපැත්තක් තියෙනවා. අපි ඒ දවස්වල අපේ වැඩිහිටි නිවාසයේ කාලේ අද අම්මලව අපි වැඩිහිටියන් වෙන්න ඒ වැඩිහිටි නිවාස වලට තල්ලු කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් බටහිර ආක්‍රමණ නැත්නම් බටහිර දේවල් අපි ඉහටත් උඩින් පිළිගන්න ජාතියක් වශයෙන් පුද්ගලයන් වශයෙන් අපි ඒවා පිළි අරගෙන සමහර අවස්ථාවල ඒ යුරෝපීය රටවල තියෙන වැඩිහිටියන්ට සැලකීමේ එක් දිනයක් පත් කරන් තියෙන අම්මලා තාත්තලාට එක දිනයක ගිහිලා සැලකන්නේ. අපේ සංස්කෘතිය යන අපේ බෞද්ධ සංස්කෘතිය යන අපි එහෙම දෙයක් නෑ. අපි හැමදාම අපේ අම්මලා තාත්තලා සැලකීමේ උතුම් ලක්ෂණයක් උතුම් ගතියක් අපි ගාව තිබුණා. ඒවා ගෞරවනීය ඉල්ලීම අපේ මේ කුඩා දරුදරගෙන් ඉල්ලමින් මා වෙත කරන ලද ආරාධනයට නැවතත් ස්තුතිවන්තයිමින් තමන්වහන්සේලා සියලු දෙනාටම සුබ යකල් වෛද්‍ය නිලධාරී තුමන්ට ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රධාන හරියටි පාරක් නැති හරියටි බසයක් නැති එමෙන්න නූතන තාක්ෂණය ඉතා අඩුවෙන් ළඟා කරගත යුතු පරිසරයක සිට මෙවැනි දෙයක් කිරීම හරිම පුදුමයක්. විශේෂයෙන්ම මව්ගුණ කවිපදයෙන්
වර්ණනා කිරීම හා සියුම් සංගීතයක් මුසු කිරීම එම ගුණය වඩාත් ආකර්ශනීය වූ අය සිතනවා. එමෙන්න එය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් අපේ හාමුදුරුවෝ එය මනාව ඉටු කර තිබෙනවා. මං හිතන්නේ මෙතුලින් සෞඛ්‍ය අධ්‍යාපන පණිවිඩයක් මව්ගුණ කැසට් පටය යෝග්‍ය වේයි සිතනවා. මෙවන් වූ කැසට් පටයක් අප යකල්ල ප්‍රදේශ වාසීන්ටත් එමෙන්න මුළුමහත් ශ්‍රී ලංකා වාසීන්ටත් උතුම් වූ වස්තුවක්. වෛද්‍ය වැඩ කටයුතු ක්‍රමානුකූලව අඩු කරන්නට සිදුවීම නිසා ගලමිදුනව ප්‍රාදේශ සභාවේ සභාපතිතුමන්ටත් ඉතාමත් කෙටියෙන් තමගේ අදහස ඉදිරිපත් කරමින් මා මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. සියලු දෙනාම කුඩා කල සිට අපි පෝෂණය කරලා අපි අද මේ තත්ත්වයට ගේන්න අපි වෙනුවෙන් කැපකිරීම කරපු ආදරණීය අම්මා ගැන සිහිපත් කරන්නට මෙවන් දිනයක් උදා කරගෙන එවැනි දිනයක මෙවන් දිනයක මට ආරාධනා කිරීම පිළිබඳව ඒ සියලුම ආරාධිත කමිටුවට මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් මා අද දිනය වාග්යක් කොට සැලකෙන දිනයක් හැටියට මා මතක් කරන්නට ඕන. අද සියලුම මේට පෙර කතා කරපු මගේ හිතවත් ඒ කතික මහත්වරු මේ අම්මා ගැන මේ ಗುಣ කතනය කරනකොට අපිට මතක් වෙන්නට ඕන මගේ ආදරණීය අම්මා අපි වෙනුවෙන් අපි මේ ලෝකෙට බිහි කරපු දා සිට අපට දැනුම් තේරුණු මා හිතන වසර 5-6 වගේ වෙනකොට එදා සිට මේ දක්වා මගේ ආදරණීය අම්මා සියලුම මෑණියන් පිළිබඳව පෙරාදුව තමන්ගේ ආදරණීය අම්මා තමන් වෙනුවෙන් කරපු කැපකිරීම කොතෙක්ද කියන එක අද දවස තුල විතරක් නෙමෙයි මේ වචන වලට සීමා කරන්නට බැරි ගුණ කනම්බයක් ආදරණීය අම්මාවරු ගැන කියන්නට පුළුවන්. මගේ ආදරණීය අම්මා මම හිතනවා අද මෛත්‍රිය කරුණාව මුදුන්පත් කරගෙන තමන්ගේ ආදරණීය දුව පුතාව පෝෂණය කරලා අම්මගේ සහයෝගයට ආදරණීය පියාණන්ගේ පූර්ණ කැපකිරීම කාලයේ දායක කරගෙන මේ දෙදෙනාගේ මේ බලාපොරොත්තු මුදුන්පත් කරගෙන තමන්ගේ ආදරණීය දුව සහ පුතා මේ ලොව සිටින ශ්‍රේෂ්ඨතම පුද්ගලයා හැටියට ගෙනෙන්නට කරන වෑයම යම් යම් අවධියල කඩයිම් කීප වතාවක්ම අද ගිලිහි ගියත් ඒ ආදරණීය දරුවගේ පුතාගේ පාසල් ජීවිතයේ සාමාන්‍ය පෙළ වගේම ශිෂ්‍යත්වයේ ඉඳලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ වගේ මේ සියලුම කඩේම් බලාපොරොත්තු සුන් වී ගියත් ඒ ආදරණීය අම්මා ගැන අද දවසේ ආදරණීය මෑණියන් තමන්ගේ දුව ගැන දුවන්ගේ පුතා ගැන තිබුණු බලාපොරොත්තු එතනින් අමතක කරන්නේ නැහැ. තව දුරටත් ඉන් එහාටත් මගේ ආදරණීය දුව පුතාව මාව රැකගත යුතුයි. එවැනි ඒ තමන්ට එළඹෙන සෑම ප්‍රශ්නකන පිළිතුරක් එවන් මොහොතේ ශනිකව මෑණියන් සහ පියාණන් සමග සාකච්ඡා කරමින් විසඳුම් ලබා දෙන මොහොතක මා කියන්නට උත්සාහ කරන්නේ ආදරණීය මව්වරුනි ආදරණීය පියවරුනි මම වැඩිහිටියෙක් හැටියටත් පියෙක් හැටියටත් මා දකින්නේ මීට පෙර කතා කරපු කතික මහත්මයෙක් කිව්වා වැඩිහිටි නිවාසවලට මේ ඔබ අපි සියලු දෙනා මේක රාශි වෙලා මා හිතනවා අද මෙතන මේ ස්ථානයේ හිටියේ නැතත් යකල්ල ප්‍රදේශයේ වැඩිහිටි මහලු නිවාසවලට දන් දුන්න යකල්ලේ කපු මහත්තයා කියලා කිව්වොත් ඒ මාමව අද මතක් කළ යුතුයි. එතුමගේ අඩිපාරේ අපි සියලු දෙනා මේ වැඩිහිටි නිවාසවලට දාන දෙන්න යනකොට ඒ දෙමව්පියෝ කියන කරුණු මා හිතන්නේ ඔබට ඇහෙන්නට ඇති. හම් රස විහි දෙව්ව නාහිමි මිහිඳු ගුවනින් ලක වැඩ මෙව්ව මගේ මුළු රටම සතු දුනු හිබිම හෙව්ව මම වැඳ වැටෙමි පළමුව මිස්සක පව්ව ශ්‍රී වර්ධනාරාමේ වැඩ වසන ගරු
සුමන රතන හිමි සැමටම දහම් පිරු බෝසත් රුකක් මෙන් වැඩේනා දසත සරු අම්මා ගුණය පවසයි හදවතින් විරු අම්මා සැබෑ අම්මා කෙනෙකුම වේවා නිම්මා නැති ගුණය අම්මා සතු වේවා උම්මා සුවඳ දසාතම ලොව නැහැ වේවා අම්මා ගුණ ගැයූ අපේ හිමි බුදු වේවා මේ කවි දෙසුම කරනට මා පළමු නිමා පැතුමක් පත මිහිස අඹ තල ගලට නමා සදහම් සුවඳ අපේ සමීදුන් වෙතට හමා අරිහත් බව ලබා නිවනට වඩිනු පෙමා පූජ්‍යපාද ස්වාමීන් වහන්සේ අපේ විශේෂ ආරාධිත උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනී මැතිතුමනි සම්භාවනීය අමුත්තනි මව්පියවරුනි සහෝදර සහෝදරියනි බරුවනි දැරියනි අද යකල්ල ශ්‍රී වර්ධනාරාම විහාරවාසී දෙලිවේ සුමනරත්න ස්වාමීන් වහන්සේ විසින් ගායනා කරන ලද අම්මා ගුණය කැසට් පටය දොරට වැඩීමේ මේ මාහැඟි උත්සවය සඳහා නෛසර්ගික ප්‍රතිභාවක් ඇති ප්‍රතිභාපූර්ණ කලා ලැබී ගරු උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දරට ගියත් දියට ගියත් කෙතට ගියත් අම්මා වැඩි කල නොයවා ගෙදරට හනික ඒවි අම්මා බලන්න මොනතරම් වැදගත්ද කියලා වැඩි කල නොයවා ඒ කියන්නේ දරුවෝ ඉන්න අම්මා කෙනෙක් වැඩි කල ගෙදරින් පිට නොගොස් හනික ගෙදරට එන්න ඕන කියන ආයාචනය තමයි ඒ කවියෙන් කියලා තියෙන්නේ. ඒ වගේම තවත් තැනක උන්වහන්සේ විග්‍රහ කරලා තියෙනවා මව්පිය සෙනහසයි දිවි ගමනක හබල පිටු ගණනාවක් පොත් ගණනාවක් ලියන්න පුළුවන් කතිකා කරන්න පුළුවන් වචන දෙක තුනකින් ඒ සිද්ධීන් උන්වහන්සේ උද්දීපනය කරලා තිබෙනවා උලුප්පලා තිබෙනවා මොනතරම් ධන දීපල මිල මුදල් යාන වාහන දෙමව්පියන්ගෙන් ලැබුණත් ඒ දෙමව්පියන්ගේ ආශිර්වාදය අනුකම්පාව නොලැබුණොත් ඒ දිවි ගමන ඉදිරියට යන්න බෑ කියන එක තමයි ඒකෙන් විග්‍රහ කරලා තිබෙන්නේ. මම ඊට වඩා ඒ පිළිබඳව කතා කරන්න යන්නේ කැසට් පටේ පිළිබඳව. දවසක් මොකද මා ඔබ හඳුනා ගන්න තියෙන්නේ මේ රටේ අපේ සෙනවිරත්න මහත්මයා කියපු විදිහට කලාකරුවෙක් විදිහට තමයි මම ඒක නිසා අපේ දැලිවේ සුමනරත්න හාමුදුරන්ගේ මේ කලා කටයුත්ත මට දැනෙන්නේ මහා බණවරක් විදිහට මේක බණ කතාවක් මේක ගීතයක් නෙමෙයි අතර මේක බණ කතාවක් ලෞතර බුදුන් වහන්සේ මුල්ම බණ දේශනාව හැමෝම දන්නවා ධම්මචක්කපවත්තන සූත්‍රය එතනින් තමයි පටන් ගත්තේ මේ කටයුත්ත ඒ කාලේ කොච්චර බණට ආදරය කරනවද ආසා කරනවද උපාසකම්මලා පාසක
පියවරු බුදුන් වහන්සේගේ කාලෙත් ලස්සනට බණ කියන හාමුදුරුවන්ගේ බණ අහන්න කැමැත්තෙන් හිටියා. මේ බණවරත් කියන්නේ ඊටාම ලස්සනට. දැලිවේ සුමන රතන හාමුදුරුවන්ගේ බණවරත් කියන්නේ ඊටාම ලස්සනට කියන එක. ශ්‍රුතියේ පිහිටලා ඊටාම උස්සන්ඩි ඊටාම විශිෂ්ට ගායනයකින් මව්ගුණේ අපිට දැනෙන විදිහට උන්වහන්සේ ගායනා කරනවා. මේ හඬට අපි කැමති වෙනවා. මට මතකයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා ජේතවනාරාමයේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මහා කාශ්‍යප හාමුදුරුවෝ හෝ මා වැරදි නම් නිවැරදි කරන්න කුමාර කාශ්‍යප හාමුදුරුවෝ මේ මොහොතේ ජේතවනාරාමේ එක ගහක් යට වෙලා බණ කියනවා. බුදුන් වහන්සේ තමා වේලාසනින් බණ පටන් අරන් තියෙන්නේ. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ බණ කියන වැහිලා උපාසකම්මලා එක්කෙනා දෙන්න නැගිටලා යනවා කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ළඟට. මොකද ඒ තරම් මිහිරි බණක් තමයි විචිත්‍ර බාහනක කෙනෙක් තමයි කුමාර කාශ්‍යප හාමුදුරුවෝ. එදා බුදුන් වහන්සේ ඉල්ලීමක් කළා එකවර දෙන්නෙක් ජේතවනාරාමේ මේ කටයුත්ත නොකර ඉන්නවා නම් හොඳයි කියලා. ඒ තරම් මේ හඬට මිනිස්සු කැමති. අපේ දැලිවේ හාමුදුරන්ගේ කැසට් පටයේ මේ මියුරු හඬ ගැන කිසියම්ම කෙනෙකුට විචිකිච්ඡාවක් එන්නත් පුළුවන්. හාමුදුරුවන්ට සංගීත භාණ්ඩයක් යොදාගෙන ගීත ගායනා කරන්න, කවි ගාථා ගායනා කරන්න කැපද ඒක පවුද කියලා. ඒකට බුදුන් වහන්සේ අනුදැන වදාලා තියෙනවා ඒක කැපයි කියලා. ඒ කතාවත් මම මතක් කරන්න. එතකොට උන්වහන්සේ මේකෙන් නිදහස් වෙනවා.